ඈත පිටිසර ගම්මානයක ප්‍රියයි මීරයි කියලා හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියා. ඉතින් මේ දෙන්න පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ ගියේ එකට, සෙල්ලම් කරේ එකට, හරිම සතුටින් දෙන්නා හිටියේ. මේ ගමට අලුතින් ආපු කවි කියන ගෑනු ළමයා හරිම ලස්සනයි. ඒ වගේම එයා සත්තුන්ටත් හරිම ආදරෙයි, කරුණාවන්තයි. ඉතින් ප්‍රියාගේ මීරගේ හොඳම යාළුවා බවට පත්වෙන්න කවිට වැඩි කාලයක් ගත වුණේ නෑ. ඊට පස්සෙත් මේ තුන්දෙනාම එකට තමයි ඉස්කෝලේ ගියේ. සෙල්ලම් කරෙත් එකට. ගුරුවරුත් මේ තුන්දෙනාට හරිම ආදරෙයි. කාලයත් ගොඩක් ගෙවිලා ගිහිල්ලා මේ තුන්දෙනා දැන් ලස්සනම ලස්සන තරුණියන් බවට පත් වෙලා. ඒත් ඒ තුන්දෙනාගේ යාළුකමේ කිසිම අඩුවක් වුණේ නෑ. තුන්දෙනා හරිම එකමුතුයි. එක දවසක් මේ තුන්දෙනාට ඒගොල්ලන්ගේ පැරණි ගුරුතුමියකගෙන් ලියුමක් ලැබුණා. ඒ නගරයට ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. ඉතින් මේ තුන්දෙනාත් ඒකට බොහොම කැමති වෙලා ඉගෙන ගන්න නගරයට ආවා. දෙමව්පියන්ගේ කැමැත්තත් ඇතිව. ඉගෙන ගනිමින් ඉන්න අතරේ මේගොල්ලෝ එක දවසක් මල් වත්තට ගියා ඇවිදින්න. ඒදී ඒගොල්ලන්ට අමුත්තෙකුත් මුණ ගැසුණා. ඉතින් ඒ කඩවසම් තරුණෙක්. ඔහුත් මේ තරුණියන් තුන්දෙනා ගාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ තොරතුරු කතා කරන්න ගත්තා. ඔහුට මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් විශේෂ වුණා. ඒ මීරා. ඉතින් ඔවුන් දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් ඇති වුණා. නමුත් කවිවත් ප්‍රියාවත් මේ ගැන දැනගෙන හිටියේ නෑ. ඔවුන් දෙන්න රහසේ හමු වෙලා කතා කරන්න පටන් ගත්තා. ආදරය කරන්නත් පටන් ගත්තා. එක දවසක් කවි කඩපොළේදී මීර අර තරුණයත් එක්ක කතා කර ඉන්නවා අහම්බෙන් වගේ දැක්කා. ඇයට හොඳටම කේන්ති ගියා. මොකද තමන්ගේ හොඳම යාළුවෙක් වෙලත් මීර මේ ගැන කිසිම දෙයක් කවියටවත් ප්‍රියාටවත් කීවේ නැති එක ගැන. ඉතින් ඇය බොහොම කේන්තියෙන් ඒ දෙන්න ගාවට ඇවිල්ලා බැනලා ආපහු හැරිලා යන්න ගියා. ඉතින් මීරටවත් තරුණයාටත් කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. කවි ප්‍රියාටත් මේ විස්තරේ කිව්වා. ඉතින් ඊට පස්සේ ප්‍රියත් මීරා එක්ක හොඳටම තරහ වුණා. එදා ඉඳන් කවි ප්‍රියයි යාළුවෝ බවට පත් වුණා. මීරව කිසිම දෙයකට සම්බන්ධ කරගත්තේ නැහැ. මීරව මුණ ගැහුණත් ප්‍රියයි කවි මීරව මග හැරලා යන්න නිතරම උත්සාහ කරා. එදා ඉඳන් මීරා හරිම හිතේ දුකින් හිටියේ. මොකද පොඩි කාලේ ඉඳන්ම Tamanට හිටපු හොඳම යාළුවෝ දෙන්න Tamanට නැති වුණු හින්දා. ඉතින් ඇය හරි දුකෙන් මේ තරුණයාව හම්බ වෙන්න ගිහිල්ලා එයාගේ හිතේ තියෙන දුක කියලා හොඳටම ඇඬුවා. Tamanට පුංචිම කාලේ ඉඳන් හිටපු යාළුවෝ නැති වුණේ ඔහු හින්දා කියලා ඇය හිතුවා. දුකින් වුණත් මේ තරුණයාව අත්හැර දාලා යන්න ඕනි කියලා ඇය තරුණයාට කිව්වා. ඔහු එසේ නොකරන ලෙස ඇයට බල කරත් ඇයට තමන්ගේ යාළුවන් තරහ වෙලා ඉන්නවා දකින්න බැරි වුණා. ඉතින් මේ තරුණයාත් ඇය ගැන බොහොම අනුකම්පාවෙන් හිතේ දුකින් වුණත් මේ සම්බන්ධතාවය නතර කරලා දාන්න ඇයට ඉඩ දුන්නා. ප්‍රියයි මීරයි කවි නැවතත් හොඳම යාළුවෝ වුණා. නමුත් මීරා හිටියේ හිතේ සන්තෝෂෙන් නෙවෙයි. ඒ බව කවිටත් ප්‍රියාටත් ටිකෙන් ටික වැටහුණා. කවි ප්‍රියයි මීරගෙන් ඇහුවා ඔයා අපිත් එක්ක සන්තෝෂෙන් නෙමේද ඉන්නේ කියලා. ඉතින් ඇය කිව්වා නැහැ මට ගොඩක් සතුටුයි. මම ඔයගොල්ලෝ එක්ක ඉන්නේ බොහොම කැමැත්තෙන් කියලා. එහෙනම් ඔයා නිතරම දුකින් ඉන්නේ මොකද කියලා කවි ප්‍රියයි ඇහුවා. නමුත් ඇය ඒකට කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. ඒත් කවිටයි ප්‍රියාටයි තේරුණා මීරා දුකින් ඉන්න හේතුව. ඉතින් ඔවුන් දෙන්න කතා කරලා තීරණයක් ගත්තා. ඒ කියන්නේ ආපහු මීරට අර තරුණයත් එක්ක සම්බන්ධතාවය පටන් ගත්තට ඔවුන් දෙදෙනාගේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා. ඔහු සමග සම්බන්ධතාවයක් තිබුණත් ඔවුන් තුන්දෙනා හොඳම යාළුවෝ කියලා ඒ දෙන්න කතා කරගත්තා. ඉතින් ප්‍රියයි කවි මීරව හම්බ වෙන්න ගිහිල්ලා එයාට මේක කිව්වා. ඉතින් මීරට ගොඩාක් සන්තෝෂයි. මොකද දැන් එයාට එයාගේ හොඳම යාළුවෝ දෙන්නත් ඉන්නවා. මීරා මේ තරුණයාට තමන්ව මුලින්ම හම්බ වුණු මල් වත්තට එන්න කියලා කිව්වා. ඉතින් එතනදී අය කිව්වා තමන්ගේ යාළුවෝ මේ සම්බන්ධතාවයට විරුද්ධත්වයක් නැති නිසා නැවතත් මේ සම්බන්ධතාවය පටන් ගන්න ඇය කැමතියි කියලා. නැවත වතාවක් තමන්ව තනි කරලා දාලා යන්නේ නැති බවට මීරාගෙන් පොරොන්දුවක් ගත්ත තරුණයා නැවතත් ඇයත් සමග සම්බන්ධතාවය ගොඩනගා ගන්න කැමති වුණා.
තමන් ඒ වෙලාවෙ හිටපු තත්ත්වය තේරුම් ගත්තු එක ගැන මීරා ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වුණා. මීරා ඔහු සමග විවාහ වුණා. කවි ප්‍රියයි දෙන්නත් ඇයගේ හොඳම යාළුවෝ බවට පත් වුණා. ඉතින් කවදාවත් ඒගොල්ලෝ ඇයත් එක්ක තරහ වුණේ නෑ. ඒ වගේම තරුණයයි එයාගේ පවුලයි එක්ක මීරා බොහොම සන්තෝෂෙන් ජීවත් වුණා.